ආයුබෝවන් ඔය කැකුලියන්ට. ඉතින් අදත් අපි සාදරෙන් ආදරයෙන් පිළිගන්නවා කැකුළු ප්‍රොඩක්ෂන් එකේ වීඩියෝ එකට. අපි අද කරන්න යන්නේ BDS රිව් එකක්. ඔයාලා දන්නවා අපේ පළවෙනි වීඩියෝ එක අපේ ක්‍රිකට්. ඉතින් අපි අද කරන්න යන්නේ අපේ ක්‍රිකට් එකේ BDS රිව් එකක් සහ අපි කොහොමද මේ කැකුළු ප්‍රොඩක්ෂන් කියන වැඩේ පටන් ගත්ත කියන කාරණාව. එහෙනම් අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යන් ආදරෙන් සාදරෙන් ආයත් පිළිගන්නවා කැකුළු ප්‍රොඩක්ෂන් එකට. කැකුළු හරි. එහෙනම් මම ඉස්සෙල්ලාම කියන්නම් අපි ලොකේෂන් හොයාගෙන ස්ක්‍රිප්ට් එකක් හදාගෙන කොහොමද ඉස්සෙල්ලාම අපේ පළවෙනි වීඩියෝ එකට ක්ලාස් තියුනේ කියලා. ඇත්තටම මේක ස්ක්‍රිප්ට් එකට නම් අපි ගත්තේ විනී ප්‍රොඩක්ෂන් ඒ වගේම නෝඩි ප්‍රොඩක්ෂන් වගේ ලංකාවේ ප්‍රසිද්ධ YouTubers ලගේ වීඩියෝ එක තමයි අපි පළවෙනි වීඩියෝ එකට අත ගැහුවේ. මොකද අපිට වැඩක් කරගන්න පුළුවන් ද කියන දේ බලන්න. ඉතින් අපි හිතනවා අපි යම් දෙයක් කරා කියලා. කොහොම හරි ඊළඟ ලොකේෂන් එක හොයද්දී අපි අපේ යාළුවන්ගේ ගෙදරම තමයි ගත්තේ. ওই ක්‍රූ එකේ එක්කෙනෙක්ගේ ගෙදරම තමයි ඒ අහල් පහල තමයි මේ ෂූටින් එකක් වෙන්නේ. ඉතින් කොහොම හරි අපි මේකේ අර ක්‍රිකට් ගහන ටික නම් ෂූට් කරන්නේ හලාප් ග්‍රවුන්ඩ් එකේ. ඉතින් ඒ ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සේ අපි සාමාන්‍යයෙන් 6-3ක විතර ෂූට් එකක් ඇත්තට මේක නියමයි. සමහර වෙලාවට අපිට පළවෙනි වැඩත් එක්කද දන්න ගොඩක් වෙලා ගියා. මොකද එක්කෙනෙක් එහෙන් වරද්දනවා අනිත් අය ඒ ගානවා තව කට්ටියක් ක්‍රිකට් ගහනවා සහ මාත් කලින් මෙයාගේ වීඩියෝ කරලා තිබ්බට මේකේ ලොකු එකක් එක කවදාවත් වීඩියෝ කරලා තිබ්බේ නැහැ. එඩිට් එකක් සහ වීඩියෝ එකක් කරා. ඒකත් එක්ක අපිට ටිකක් විතර වැඩේ අමාරු නා. ඒත් අපි කොහොම හරි වැඩේ කරා. ඉතින් අපි මුලින්ම අපේ ඉන්ට්‍රොඩක්ෂන් කැලේ ගන්නේ අර මගේ යාළුවෙක් ගෙදර අපි ක්‍රූ එකේ යාළුවෙක් ගෙදර. ඉතින් ඒ කැලේ ගත්තට පස්සේ අපි කෙලින්ම එනවා කොරියා ග්‍රවුන්ඩ් එකට. ඉතින් ඒ කොරියා ග්‍රවුන්ඩ් එකට ආවිල්ලා මම කලින් කිව්වත් වගේම අපි ප්ලෑන් එකක් එක්ක වැඩේ කොහොම හරි කරගත්තා. ඉතින් ඒ වැඩේ කරාට පස්සේ අපිට ඊළඟට තිබ්බේ වීඩියෝ එකේ එඩිට් එක කරන එක. ඔය විදිහට වැඩ ගොඩකට පස්සේ අපිට තිබ්බේ වීඩියෝ එක ෆයිනලි එඩිට් කරගන්න සහ ලොකුම චැලෙන්ජ් එක කොපිරයිට් වැදෙන්නේ නැති විදිහට අපේ වීඩියෝ එක එඩිට් කරන්න. ඉතින් අපි වීඩියෝ එක එඩිට් කරන්න තෝරගත්තා CapCut කියන software එක. ඉතින් අපි CapCut කියන software එකෙන් තමයි වීඩියෝ එක එඩිට් කරන්නේ සහ අපිට පුළුවන් වුණා කොපිරයිට් වදින්න නැති මියුසික් ටිකක් හොයාගන්න. ඉතින් ඒ විදිහට තමයි අපේ මේ පළවෙනි අපේ ක්‍රිකට් වීඩියෝ එක තව දෙයක් කියනවනම් ගොඩක් අය කියලා තිබ්බා ඩියුරේෂන් ටිකක් අඩුයි. මොකද විනාඩි 5 ගණන් තමයි කොහොම හරි තිබ්බේ. ඒකට හේතුව අපි ඇත්තටම ෂූට් එක ඉවර කරලා බලද්දී නම් ක්ලිප්ස් 69ක් දුක තිබ්බා. අපෙන් වුණ අත්දැකීම සහ අපි එච්චර ලොකු ප්ලෑන් එකකට ගියේ නෑ. සාමාන්‍ය වැඩි 10ක් වගේ කාලයක් එක්ක අපි පළවෙනි වැඩේ නිසා ඊළඟට ඔයාලට ඒ වීඩියෝ එක එන්න යනවා. මම ඉස්සෙල්ලා කියන්න ගිය තමයි කොහොම හරි ඔය විදිහට එඩිට් එක ඉවර වෙලා අපි ඒක අප්ලෝඩ් කරලා අප්ලෝඩ් කරලා මේදි views 700ක් පහු කරලා යන ගමන් තියෙන්නේ. ඉතින් අපේ අලුත් වීඩියෝ එක ළඟදි වෙන ලෑස්තිලා ඉන්නවා. ඔයාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට කවද්ද මේ වීඩියෝ එක ඕනේ කියලා.